Hi guys, ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන ඉතින් ඔයාලා CM tool කියලා දන්නවා Facebook monetization ගැන. ඉතින් ඔයාලා අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ මෙන්න මේ CM tool එක ගන්න තියෙන criteria ටික. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා Facebook monetization apply කරන්න නම් ලොකු දේවල් ටිකක් කරන්න ඕනලා තිබ්බ ඉස්සෙල්ලා. දැන් ඒක ගොඩක්ම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි වීඩියෝ එකකින් වැඩි විස්තර කතා කරමු. ඉතින් guys ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන first name එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට surname එක දෙන්න තියෙනවා. ඊළඟට ඔයාලගේ බර්ත්ඩේ එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම මෙතනට day එක දීලා ඊළඟට month එක දෙන්න, ඊළඟට year එක දෙන්න. ඊළඟට ඔයාලට කරන් තියෙනවා ඔයාලගේ gender එක select කරන්න. ඒ කියන්නේ male ද female ද කියලා අහන්නේ. ඊළඟට ඔයාලට ඔයාලගේ mobile number එකක් හරි email එකක් හරි දීලා ඊට පස්සේ මෙතන password කියන තැනට හොඳ strong password එකක් දීලා submit කරන්න. submit කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි දැන් ඉතින් ඔයාලගේ භාගයට භාගයක් ඉවරයි. ඉතින් account එක create කරන වැඩ. ඉතින් ඔයාලගේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලගේ මුලින්ම account එකක් හැදෙන්නේ. ඉතින් ඔයාලා මෙතන කරන්න ඕනේ ඉතින් මෙතන page කියන icon එක උඩ එකපාරක් click කරන්න ඕනේ ඔයාලගේ phone එකෙන් නම් ඉතින් ඔයාලගේ setting වල තමයි ඒක ඇත්තේ. හරි ඉතින් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් create page කියලා ඉතින් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන අහන්නේ public page එකක්ද ඔයාලගේ ඔරිජිනල් account එක page එක බවට extract කරනවද කියලා තමයි අහන්නේ. ඉතින් ඔයාලා අලුතින් page එකක් හදනවා නම් ඉතින් පළවෙනි එක දෙන්න. හරි ඉතින් ඔයාලා පළවෙනි එක දුන්නාට පස්සේ ඉතින් ඔයාලගේ page name එකක් අහනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මෙතන පොඩි tip එකක් කියන්නම් ඔයාලට page name එකක් ඉතින් හොඳ creative ඔයාලගේ සාමාන්‍යයෙන් අපි international audience එකක් වගේ target කරනවා නම් ඔයාලට හොඳ නමක් වගේම logo එකක් banner එකක් වගේ design කරගන්න ඕන වෙනවා. ඉතින් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් Google එකට ගිහිල්ලා search කරන්න Gemini AI කියලා. ඉතින් ඔයාලා මෙතන Gemini AI කියලා type කරාට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් ඔයාලට මේ හරහා කරගන්න පුළුවන් ඔයාලගේ තව ආයි තියෙනවා chat GPT කියලා. ඉතින් ඔයාලට ඒක හරහාත් ඔයාලට image generate කරන්න පුළුවන් හොඳ සාමාන්‍යයෙන් ඔයාලා සිංහලෙන් කියන ඕනම දෙයක් ඉතින් මේකෙන් තේරුම්ගෙන කරලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් ලේසි ඉතින් ඉංග්‍රීසි knowledge එකක් නැති වුණත් හරි ඉතින් ඔයාලට මේක හරහා ඕනම දෙයක් කරගන්න පුළුවන්. මේ Gemini AI හරි ඔයාලට chat GPT හරි වලින් ඔයාලට ඕනම දෙයක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ name එකක් select කරන එකේ නම් ඔයාලගේ post එකක් create කරගන්න ඕනම දෙයක් ඉතින් මේකෙන් create කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්ව විදිහට name එකක් create කරගත්තා නම් ඉතින් ඔයාලා මෙතන name එක දෙන්න. මම සාමාන්‍යයෙන් ඉතින් normal විදිහට ඔයාලට කියාගෙන යනවා. ඊළඟට ඔයාලට category එක දෙන්න පුළුවන්. ඔයාලගේ page එකේ යන category එක. සාමාන්‍යයෙන් ස්පෝට් පුළුවන් ඔයාලට බ්ලොග් පුළුවන් ඒ වගේ දෙන්න පුළුවන් ඔයාලට මෙතන මේ බයෝ එකත් ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්ව විදිහට chat GTP එකෙන් හරි Gemini AI එකෙන් හරි ඔයාලට create කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන create page කියන එක උඩ එකපාරට touch කරන්න තියෙන්නේ. touch කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි ඉතින් ඔයාලා මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට ටිකක් ෆිල් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලගේ personal details ටිකක් තමයි මෙතන ෆිල් කරන්න දීලා තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලට වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එක දෙන්න ඊට පස්සේ ඔයාලගේ phone number එක දෙන්න. ඊළඟට email එක දෙන්න. ඔයාලගේ location එක select කරගන්න, address එක දෙන්න, city එක දෙන්න, zip code එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා open ඉන්න වෙලාව අහනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා page එකේ active ඉන්න වෙලාව අහන්නේ. ඊට පස්සේ ඒක දීලා next දෙන්න. next දුන්නාට පස්සේ ඔයාලට මම කිව්ව විදිහට ඔයාලට chat GPT එකෙන් හරි Gemini AI එකෙන් හරි ඔයාලට cover photo එකක් හරි ඔයාලගේ logo එක හරි design කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඒක next දුන්නාට පස්සේ ඔයාලට මෙතන WhatsApp number එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලා contact කරගන්න. සාමාන්‍යයෙන් ඉතින් ඔයාලට කැමති නම් දෙන්න පුළුවන් WhatsApp number එක. ඉතින් ඔයාලා මෙතන next button එක උඩ එකපාරට touch කරලා මෙතන tick දෙක ඔහොම තියෙන අරින්න. ඊට පස්සේ done දෙන්න. done දුන්නාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකට. දැන් ඔයාලගේ page එක සාර්ථකව create වෙලා ඉවරයි. හරි guys ඉතින් ඔයාලා මෙතන personal dashboard කියන එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා මෙන්න මේ වගේ interface එකට open වෙනවා. ඉතින් ඔයාලා මෙතන monetization කියන tab එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් content monetization කියන එක උඩට touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලගේ අලුතෙන් page එකක් හදපු ඉඳන් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා වීඩියෝ එකක් දාගෙන යද්දි මේක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් පෙන්නන්නම් මගේ phone එකේ මගේ අනිත් page වල තියෙන විදිහ. ඉතින් මෙතන criteria ටිකක් add වෙලා තියෙනවා. ඉතින් මම ඒක ගැන තමයි ඔයාලට මුලින්ම කිව්වේ.
හරි ගයිස් ඉතින් මම මේ page එක create කරලා තියෙන්නේ international audience එකක් target කරලා. ඉතින් මේක UK වගේ රටක් target කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන මුලින්ම කරන්න ඕන profile icon එකට එකපාරට touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ දාලා තියෙන්නේ ඒ කියන්නේ UK වලට related news තමයි මේකේ දාලා තියෙන්නේ. හරි ගයිස් ඉතින් මම එක post එකක් උඩ ඔයාලට click කරලා පෙන්නන්නම් මොන වගේ රටවලටද මේ post reach කරලා තියෙන්නේ කියලා. හරි ඉතින් මම මේ විදිහට මේ post එක උඩ එකපාරක් click කරන්නම්. click කරාට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ countries තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කැනඩා වගේ රටවලට තමයි ඉතින් මේක reach කරලා තියෙන්නේ. හරි ගයිස් ඉතින් මම මෙතනින් back වෙන්න UK වගේ රටවලට කරනවා නම් අනිවාර්යෙන් හොඳ ඉන්කම් එකක් ගැනීම හැකියාව තියෙනවා. ඔයාලා මෙතන personal dashboard එක උඩ එකපාරට touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා පෙන්නන page එකේ මේ page එකේ තියෙන අතර වෙනස. හරි guys ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් වෙනසක් තියෙනවා. ඉතින් ඔයාලා post එහෙම දාලා මේක ටිකක් update වෙලා ඉද්දි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනස තමයි මේක. ඉතින් ඔයාලා මෙතන monetization කියන tab එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරි guys ඉතින් ඔයාලා මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් content monetization කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරට touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉතින් criteria කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරට touch කරන්න. touch කරාට පස්සේ ඉතින් ඔයාලට criteria ටික ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මං කිව්ව ඉස්සෙල්ලා challenges ටික තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඔයාලා Facebook monetization එක කියන්නේ CM tool active කරගන්න ඕන නම් ඉතින් මෙන්න මේ ටික තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් දවස් 28ක් ඇතුළත. ඒ කියන්නේ දවස් 28ක් ආපස්සට views 1,50,000ක් අරගෙන තියෙන්න ඕන. ඊට පස්සේ followers ලා 10000 සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඊට පස්සේ post 3ක් upload කරලා තියෙන. ඒ කියන්නේ reels 3ක් upload කරලා තියෙන්න ඕන දවස් 90ක් ආපස්සට. ඊට පස්සේ ඔයාලගේ profile එක දවස් 30කට වඩා පරණ වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන country එක related country එකක් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඔයාලගේ 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඒ වගේ criteria ටිකක් තමයි ඉතින් ඔයාලට මෙන්න මේ Facebook සහ CM tool active කරගන්න මේ Facebook ආයතන විසින් බලන්නේ. හරි ඒ වගේ තමයි ඉතින් කරන්න තියෙන්නේ. හරි guys ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි ඔයාලට සම්පූර්ණ කරන්න තියෙන්නේ. අදට ගිහින් එන්න ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ CM tool apply කරාට පස්සේ ඉතින් ඒ කියන්නේ apply කරන විදිය ඒ වගේ දේවල් ටිකකුත් මම ඉදිරියේදී වීඩියෝ එකක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න YouTube channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.